පෙරවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන ඊටාම ඉහළම තලයක් වන සිත්වල ඉහළම තලයේ වශයෙන් හඳුන්වන බෞද්ධයෙක් වශයෙන් බලාපොරොත්තු වෙන ඒ ලෝකෝත්තර මාර්ගයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ලෝකෝත්තර මාර්ගය කොහොමද අපේ సంతානන උපදින්නේ? ඒ සිත කොහොමද අපි විස්තර වශයෙන් දැනගන්නේ කියන කාරණේ තමයි අද අපි කතා කරන්නේ. ලෝකෝත්තර සිත් 8ක් ගැන අපි කතා කළා. මේ ලෝකෝත්තර සිත් 8 කොහොමද විස්තර වශයෙන් මේ සිත් විස්තර වශයෙන් අපි 40ක් ලෙස බෙදා දක්වනවා. කොහොමද මේ බෙදා දක්වන්නේ කියන කාරණේ තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි කලින් කරපු පාඩම් ටික නැවත වතාවක් සමාලෝචනය කරමු. ඉගෙන ගත්තා සිත් 89 කෙටියෙන් ඉගෙන ගත්තා. එයින් අකුසල් සිත් 12ක් තියෙන මේ අකුසල් සිත් 12 ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. ඊළඟට අපි ඉගෙන ගත්ත අහේතුක සිත් 18ක් තියෙනවායි කියලා. ඒ අහේතුක සිත් 18 අපි විපාක සිත් 15යි ක්‍රියා සිත් 3ක් විදිහට බෙදුවා. නැවත වතාවක් ඒවා අපි අහේතුක අකුසල විපාක, කුසල විපාක ක්‍රියා වශයෙන් තවත් බෙදුවා. කුසල විපාක 7යි, කුසල විපාක 8යි, ක්‍රියා 3යි. ඊළඟට කාමසෝභන සිත්. කාමසෝභන සිත් ඔක්කොම 24ක් තියෙනවා. 24 කාමාවචර කුසල්, කාමාවචර විපාක, කාමාවචර ක්‍රියා කියලා අපි ඉගෙන ගත්තා. ඒතර කුසල් 8යි, විපාක 8යි, ක්‍රියා 8යි. ඒතර 24යි. ඊළඟට රූපාවචර සිත්. අපි ඉගෙන ගත්තා මෙතන මේ සටහනේ පොඩි අඩුවක් තියෙනවා. ඒක කලකන්න එපා. රූපාවචර කුසල විපාක ක්‍රියා කියලා තමයි බෙදෙන්නේ. ඉතින් රූපාවචර කුසල 5යි, විපාක 5යි, ක්‍රියා 5යි. අරූපාවචර සිත් ඒ විදිහටම කුසල 4යි, විපාක 4යි, ක්‍රියා 4යි. ඊළඟට ලෝකෝත්තර සිත් මාර්ග ඵල සිත් එහෙම නැත්නම් කුසල සහ විපාක වශයෙන් බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ? සෝතාපට්ටි එහෙනම් අපි කියන්නේ සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරිහත් කියලා කුසල 4යි විපාක 4යි ලෝකෝත්තර සිත් 8කට බෙදෙනවා. ඔය විදිහට තමයි සිත් 89 අපි ඉගෙන ගන්නට ඕන. ඊළඟට අපි යමු පසුගිය වතාවේදී අපි කතා කළා මේ සිත් තවදුරටත් අපි බෙදා දක්වන්න ඕනෑ කියන කාරණය. මම හිතනවා පුළුවන් අය බලන්න ඇති කියලා පරණ පාඩම් ටික. ඉතින් යනුව කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. මේ විදිහට තමයි සිත් 89 වෙන්නේ. දැන් අපි බලමු මේ සිත් 89 අකුසල් 12ක් තියෙනවා. ඒක අමාරු නෑනේ. ඊට කුසල් සිත් 21ක් තියෙනවා. විපාක සිත් 36ක් තියෙනවා. ක්‍රියා සිත් 20ක් තියෙනවා. අපි බලමු මේ ටික හොයාගන්නට. කලින් අභ්‍යාස කරපු කෙනෙක් ඉන්නවා නම් හොඳයි. එහෙම නැතිනම් විනාඩි 4ක් 5ක් අරගෙන අපි ඔක්කොම එකතු වෙලා මේ සිත් ටික ඇහිඳින්න බලමු. කාටද කෙනෙකුට එක්කෝ chat box එකේ දාන්න පුළුවන්. එහෙම නැත්නම් අන්මියුට් කරලා හරි අපි මේ කොහොමද මේ සිත් ටික අපි හොයාගන්නේ කියන එක කියන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ටිකක් බැලුවා අ, කිව්වට කමක් නැද්ද? හරි කියන්න. අ, අකුසල් සිත් 12 කෙලිම අපි කතා කරානේ ලෝභ මූල සිත් හ්ම්. 8යි, ද්වේෂ මූල සිත් 1යි, මෝහ මූල සිත් 2යි කියලා. හ්ම්. ඊට පස්සේ කුසල් සිත් 21 ඒ පල්ලෙහා එකද ආමතුරුනේ බලන්නේ උඩ එකද අපි පල්ලෙහා කුසල් සිත් 21 කියන එකනේ නේද? ඔව් කුසල ඔව් විත්තිය කුසල් පහුවෙන් සිත් උදේ 21. අපට අමාරුනේ. ඔව් ඒක සහේතුක කාමාවචර කුසල් සිත් 8යි, හ්ම්. මහා සිත් 8. හ්ම්. ඊට පස්සේ රූපාවචර කුසල් සිත් 5යි, හ්ම්. අරූපාවචර කුසල් සිත් 4යි, හ්ම්. ලෝකෝත්තර මාර්ග සිත් 4යි. හ්ම්. ඒ කියන්නේ කුසල් සිත් 4යි. එතකොට 8යි 5යි 4යි 9යි 21යි එතන. ඊට පස්සේ විපාක සිත් 36යි. ඒකට කාමාවචර අකුසල විපාක සිත් 7යි. කාමාවචර අහේතුක විපාක සිත් 8යි 15යි. ඊට පස්සේ සහේතුක මහා කාමාවචර මහා විපාක සිත් 8යි, රූපාවචර විපාක සිත් 5යි, හ්ම්. අරූපාවචර විපාක සිත් 4යි, ලෝකෝත්තර ඵල සිත් විපාක සිත් 4යි එතන. හ්ම්. එතකොට 36. 15යි 36යි. ඔව්. ඒක පොඩ්ඩක් කියනකොට අපි අර අහේතුක සිත් කියනකොට කෙලින්ම අහේතුක විපාක කියලාම කියන්නේ. ඒතකොට කාමාවචර කියන්න අපිට අවශ්‍ය නැහැ. ඒ වගේ තැනකදී. කීවට එහෙමයි. ගැටලුවක් නැහැ. නමුත් ඒක අපි අහේතුක බෙහෙදින්නේ දක්වලා තියෙන්නේ. ඒතකොට කෙලින්ම අපිට අහේතුක විපාක සිත් 15ම එකටම ගන්න පුළුවන්. එකටම ගන්න පුළුවන්. ඊට එහෙමයි. පස්සේ මහා විපාක 8යි 8යි, 15යි රූපාවචර 23යි. විපාක 5යි, අරූපාවචර හ්ම්. විපාක 4යි, ලෝකෝත්තර හරි. විපාක සිත් 4යි. එහෙමයි. ඒ නිසා ඔන්න ඔය ගණන් ටික අපිට අනිවාර්යෙන් හොඳට මතක තියාගෙන ඉන්නට ඕනේ. කෙනෙක් හිතන්න පුළුවන් ඇයි කියලා. ඉතින් අපි මේ පාඩමක් ඉගෙන ගන්න. අපි බණක් අහනව නෙමෙයිනේ. කෙනෙක් බණක් ඇහුවත් ඉතින් මම ඉස්සරහට කතා කරන්නම් බණක් ඇහිීමේ පියවර ටිකක් තියෙනවා. හරි අපි යන් ඊළඟට ක්‍රියාසිට 20. කෙනෙක් මහේතු වලින් පටන් ගන්න. අහේතුක අහේතුක ක්‍රියාසිත 3යි, හ්ම්. සහේතුක මහා කුසල් මහා ක්‍රියාසිත 8යි, හ්ම්. රූපාවචර ක්‍රියාසිත 5යි, හ්ම්. අරූපාවචර ක්‍රියාසිත 4යි. හරි. ඒ නිසා ඔන්න ඔය සංඛ්‍යා ටික අභිධර්මයේ ඉස්සරහට ඉගෙන ගන්නවා නම් මේ සංඛ්‍යා මතක තබා ගැනීම අවශ්‍ය වෙනවා. ඔයගොල්ලන්ට තේරෙයි හොඳටම චෛතසික පාඩමට යනකොට මේක කොච්චර ප්‍රයෝජනවත් කියලා කාරණා. මේවා එකිනෙකට බැඳිලා තියෙන හරියට මේ දම්බැලක් බැඳිලා තියෙනවා වගේ එකිනෙකට බැඳිලා තියෙනවා. ඒ නිසා ඊළඟ පළවෙනි පාඩම දෙවෙනි පාඩමත් එක්ක සම්බන්ධයි. පළවෙනි දෙවෙනි පාඩම් දෙක ඊළඟ තුන්වෙනි පාඩමත් එක්ක සම්බන්ධයි. කොහොම මේ පාඩම් ටික එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි අපි අද දවසේ කොටසට යමු. මම වෙලා තිබුණත් ප්‍රශ්න වලට යමු. ලෝකෝත්තර සිත්වල විස්තර ක්‍රමය. අපි ඉගෙන ගත්තනේ ධ්‍යාන වශයෙන් ධ්‍යාන පහක් තියෙනවා කියලා. අතගතිනේ. ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියලා. එතකොට මේ ධ්‍යාන භේදයෙන් අපි ලෝකෝත්තර සිත් බෙදලා දක්වනවා. ධ්‍යාන නොලැබුවන්ට උපදන ලෝකෝත්තර සිත සෑම කල්හිම ප්‍රථම ධ්‍යානයෙන් යුක්තව උපදී. හරි. කවුරු හරි කෙනෙක් මේක මොකද්ද මේ කියලා තියෙන කියලා අදහසක් එනවා නම් කියන්න බලන්න. මොකද්ද මේ ධ්‍යාන නොලැබුවන් ගැන කතා කරන්නේ? කොයි කොයි වගේ පුද්ගලයන් ගැනද?
අහලා ඇති. දැන් මාර්ගඵල ලබන්න නම් විදර්ශනා කරන්න එපා. ඒතර විදර්ශනා කරන්න නම් එක්ක ධ්‍යාන ලැබලා විදර්ශනා කරන්න පුළුවන්. ධ්‍යාන නොලබා විදර්ශනා කරන්න පුළුවන්. මෙතන කතා කරන්නේ ධ්‍යාන ලබන්න නැතුව ශුෂ්ක විදර්ශනා කියලා අපි කියන්නේ. ශුෂ්ක විදර්ශනා, සුද්ධ විදර්ශනා කියලා දෙකම පාවිච්චි වෙනවා. ඒ වගේ යෝගාවචරයේ භාවනා කරනකොට මේ යෝගාවචරයට මාර්ගසිත උපදිනකොට උපදින්නේ ප්‍රථම ධානයෙන් කියලා කියන්නේ මේ ප්‍රථම ධාන අංග සහිත සිතක්. ධාන ලැබපු අයගේ ලෝකෝත්තර සිත්. ප්‍රථම ධාන වෙන්නත් පුළුවන්, ද්විතිය ධාන වෙන්නත් පුළුවන්, තෘතිය ධාන වෙන්නත් පුළුවන්, චතුර්ථ ධාන වෙන්නත් පුළුවන්, පංචම ධාන වෙන්නත් පුළුවන්. ඒ විදිහටම තමයි සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගසිත. ඒ විදිහටම දැන් මම මෙතන කතා කරේ ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග හිතනේ. ඒ විදිහටම ද්විතිය ධ්‍යාන සෝතාපට්ටි මාර්ග හිත. තෘතිය ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත. ඊළඟට චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත. ඊළඟට පංචම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත. ඔය විදිහටම ප්‍රථම ධ්‍යාන සකෘදාගාමි. ද්විතිය ධ්‍යාන සකෘදාගාමි මාර්ග සිත. තෘතිය ධ්‍යාන සකෘදාගාමි මාර්ග සිත. චතුර්ථ ධ්‍යාන සකෘදාගාමි මාර්ග හිත. පංචම ධ්‍යාන සකෘදාගාමි මාර්ග හිත. ඒ විදිහටම අනාගාමි ප්‍රථම ධ්‍යාන අනාගාමි මාර්ග හිත. ද්විතිය ධ්‍යාන අනාගාමි මාර්ග සිත. තෘතිය ධ්‍යාන අනාගාමි මාර්ග හිත. චතුර්ථ ධ්‍යාන අනාගාමි මාර්ග හිත. පංචම ධ්‍යාන අනාගාමි මාර්ග හිත කියලා අනාගාමික ආකාර පහක් වෙනවා. ඊළඟට අරිහත් ප්‍රථම ධ්‍යාන අරිහත් මාර්ගසිත, ද්විතිය ධ්‍යාන අරිහත් මාර්ගසිත, තෘතිය ධ්‍යාන අරිහත් මාර්ගසිත, චතුර්ථ ධ්‍යාන අරිහත් මාර්ගසිත, පංචම ධ්‍යාන අරිහත් මාර්ගසිත කියලා මාර්ගසිත විදිහටම පහක් එනවා. එතකොට සෝතාපට්ටි වලට 5යි, සකෘදාගාමි වලට 5යි, අනාගාමි වලට 5යි, අරිහත් වලට 5යි. පස්වරක් අතර 20යි. මාර්ගසිත 20 ඔන්න ඔය විදිහට තමයි බෙදිලා යන්නේ. ඊළඟට අපි බැලුවොත් එහෙම කොහොමද මෙය මාර්ග මේ විදිහට අදාළ ධානයක් ලැබෙන්නේ කොහොමද? කවුරු හරි අහලා තියෙනවද? පන්තියේ නිතර අපි කියන්නේ මර මේ ඉන්ටරැක්ට් වෙනකොට තමයි Tamanට කරුණු කාරණා මතකයේ තියෙන්නේ. කවුරු හරි කෙනෙක් අහලා තියෙනවද කොහොමද මේ සිත් ප්‍රථම ධානාදී වෙන්නේ කියලා? මොකක්ද ඒකට තියෙන පදනම? ඒ කියන්නේ ඒකාග්‍රතාවයක් ඇති වුනහමද ස්වාමීන් වහන්සේ හරි. මේ මොකද ප්‍රශ්න වලට උත්තර දෙනකොට තමයි මට තේරෙන්නේ ඔයගොල්ලෝ මොන මට්ටමකද ඉන්නේ කියන එක. මම හිතාගෙන ඉන්නේ සමහරව අභිධර්ම ඉගෙන ගත්ත අය ඇති. සමහරව ටිකක් ගැඹුරට ඉගෙන ගත්ත අය ඇති. සමහරව ටිකක් අඩුවෙන් ඉගෙන ගත්ත අය ඇති. සමහරව ආධුනික මට්ටමේ ඇති. ඉතින් අපි කතා බහ කරනකොට තමයි තේරෙන්නේ අපි කොයි මට්ටමේද ඉන්නේ කියලා. මේක ටිකක් ගැඹුරු කාරණයක්. මම මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගැන අභිධර්ම අටුවාවේ දැක්වෙනවා ධම්මසංගණී අටුවාවේ අපි කතා කරනවා පාදක ඥාන සම්මසිත ඥාන පුද්ගල ඥාසය කියලා කතා කරනවා මේ පිළිබඳව මතවාද තුනක් දක්වනවා එකක් තමයි එක මතවාදයක් විදර්ශනාව ගැන ඉස්සරහට අපි කතා කරමු නමුත් බොහොම කෙටියෙන් ධ්‍යාන ලැබපු යෝගාවචරයේ විදර්ශනා කරන්න කලින් මේ ධ්‍යානයට සමවදිනවා. ධ්‍යානයට සම්වැදිලා ඒ නැගී ඉඳලා තමයි විදර්ශනා කරන්නේ. ඒකට කියනවා පාදක ධ්‍යාන කියලා. කොට උත්සාහ කරලා බලනකොට රූප සටහනකින් පැහැදිලි කරන්න.
ප්‍රොසෙස් එකට ගියොත් එහෙම මේක පැහැදිලි වෙනවා. අපි මෙහෙම ගමුකෝ. යම් කිසි ධානයකට සම්බන්ධ වෙනවා. පියට ඉඳලා. කියමු ප්‍රථම ධානය කියලා. හ්ම්. ප්‍රථම ධානය කියමු. මේ පළමු ධානයට සම්බන්ධ වෙනවා. පළමු ධානයට සම්බන්ධලා ඉවර වෙලා එයින් නැගී සිටිනවා. හ්ම්. නැගී ඉඳලා මොකද කරන්නේ? විදර්ශනා කරනවා. අන්නේ විදිහට විදර්ශනා කරමින් ඉඳලා ත්‍රිලක්ෂණය දැකලා යම් මොහොතකදී මාර්ගසිතක් උපදිනවනේ. හ්ම්. මේක අනිත් පැත්තට ඉතල එන්න ඕන. අනිත් පැත්තට. මේ ඉහළට ඉහළට යන්න ඕනේ. අපි හිතමු පළමු ධ්‍යානෙ ප්‍රථම ධ්‍යානෙ ලබනවා. ලබලා එයින් නැගී සිටිනවා. එයින් නැගී ඉඳලා විදර්ශනා කරනවා. විදර්ශනා කරලා මාර්ගසිත උපදිනවනේ. හ්ම්. අන්නේ මාර්ගසිත උපදිනකොට දැන් අපි මෙතන බැලුවේ පාදක ධ්‍යානය කියලා කියන්නේ මෙන්න මේ කලින් සමවැදිච්ච ධ්‍යානයට. ඒක ප්‍රථම ධ්‍යානය වෙන්න පුළුවන්. හ්ම්. දෙවන ධ්‍යානය වෙන්න පුළුවන්. හ්ම්. තුන්වෙනි ධ්‍යානය වෙන්න පුළුවන්. හතරවෙනි ධ්‍යානය වෙන්න පුළුවන්. පස්වෙනි ධ්‍යානය වෙන්න පුළුවන්. මේකට තමයි අපි කියන්නේ පාදක ධ්‍යානසිත කියලා. එක මතයක් තමයි මේ පාදක ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානය නම් මාර්ගසිතත් දෙවෙනි ධ්‍යානයෙන් යුක්තයි කියලා එක මතයක් තියෙනවා. මේක කියනවා පාදක ධ්‍යාන වශයෙන් මාර්ගසිත තීරණය කිරීම. ඊළඟට තමයි සම්මසිත ධ්‍යාන කියලා කියන්නේ. සම්මසිත කියලා කියන්නේ අපි සම්මර්ෂණය කළා කියන අර්ථය. ඒතර විදර්ශනා කරනකොට මෙතන විදර්ශනාවේ තව පැහැදිලි කරන්න දේවල් තියෙනවා. අපි නාමයේ සම්මර්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට රූපේ සම්මර්ෂණය කරන්න පුළුවන්. එතකොට ධානයෙන් නැගී ඉඳලා තමන් යම් ධානයක නාම ධර්ම ටික සම්මර්ෂණය කරනවා. ධානයේ වෙනකොට දෙවෙනි ධානය කියලා අපි ගමු මෙතන තුන්වෙනි ධානය ගමු උදාහරණ වශයෙන්. තුන්වෙනි ධානය ගමු. දැන් තුන්වෙනි ධානයට නෙමෙයි මේ මෙතන දැන් කතා කරන්නේ සමවැදීම නෙමෙයි. දැන් අපි කතා කරන්නේ සම්මර්ෂණය. සම්මර්ෂණය කරන්නේ තුන්වෙනි ධානයේ අංග. තුන්වෙනි ධානයේ අංග සම්මර්ෂණය කරනකොට ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහිලා මාර්ගසිත උපදිනවා. එක මතයක් තමයි සම්මර්ෂණය කරපු ධානාංග තමයි මාර්ගසිතේ ධානාංග වෙන්නේ කියලා. ඒක තමයි ඊළඟ මතය. ඊළඟට ප්‍රථම ධානය ලැබුවා වෙන්න පුළුවන්. ද්විතිය ධානය ලැබුවා වෙන්න පුළුවන්. තෘතිය ධානය ලැබුවා වෙන්න පුළුවන්. චතුර්ථ ධානය ලැබුවා වෙන්න පුළුවන්. පංචම ධානය ලැබුවා වෙන්න පුළුවන්. යෝගාවචරයාගේ කැමැත්ත මත යෝගාවචරයාගේ ආධ්‍යාශය මත මාර්ගසිත තීරණය වෙනවා කියලා මතයක් තියෙනවා. ඒක අපි කියනවා අධ්‍යාසයේ වශයෙන් කියලා. අපි නෝ යෝගාවචරයේ ධ්‍යාන පහම තියෙනවා. යෝගාවචරය බලාපොරොත්තු වෙනවා චතුර්ථ ධ්‍යානයෙන් යුක්ත මාර්ගසිත 15 වේවා. එහෙම නැත්නම් පංචම ධ්‍යානයෙන් යුක්ත මාර්ගසිත 15 වේවා කියලා. අනේ තමයි තුන්වෙනි අදහස.
ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේකෙන් අදහස් තුනක් තියෙනවනේ. එතකොට මොන වගේ අදහසක්ද ගොඩාක්ම ගැලපෙන්නේ? හ්ම්. ඊට පස්සේම එහෙනම් මේකේ අටුවාවට අනුව සහ ආචාර්ය මතවාද වලට අනුව බලවත්ම අදහස් තමයි අපි කියන්නේ ආධ්‍යාසයේ වශයෙන් කියලා. යෝගාවචරයාගේ ආධ්‍යාශයේ මත මාර්ග තීරණය කිරීම තමයි බලවත්ම මෙතන මතයේ අදහස්. දෙවෙනියට දක්වලා තියෙන්නේ පාදක ධ්‍යානෙ. තුන්වෙනියට තමයි සම්මර්ෂණය කරපු ධ්‍යානය කියන අදහස එන්නේ. ඉතින් ඔය වගේ අභිධර්ම පිටකයේ කියවනකොට ආචාර්යයන් වහන්සේලා අතර නොඑක් අදහස් වාද දක්වලා තියෙනවා. ඒ වගේම තමයි විනය පිටකේත් නොඑක් මතවාද තියෙනවා ආචාර්යයන් වහන්සේලා අතර. ඒ වගේ සැලකන්න ඕනේ ආචාර්ය මත විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. හ්ම්. මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට මේ යෝගාවචරය දන්නවද තමන් 1 2 3 4 මොන ධානය මට්ටමට යනකම් දිනු කරගත්තද කියලා එයාම දන්නවද එතකොට? පැහැදිලිව. මේකයි. හරි හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ධර්මඥානයක් තියෙන යෝගාවචරයා දන්නවා දැන් තමන් මොන මට්ටමේද ඉන්නේ කියලා. ධර්මඥානයක් නැති කෙනෙකුට ගුරුවරයා කියනවා දැන් ඔබ මේ මට්ටමේ ඉන්නේ කියලා. අපි කියමුකොට ඒකට කියන නම අපි හිතමුකෝ ඒකට කියන නම ප්‍රථම ධ්‍යාන කියලා නොදන්නව වෙන්න පුළුවන්. හැබැයි යා දන්නවා විතර්කය කියන එක යාට හොඳට පැහැදිලි වෙලා තියෙනවා. ਵਿਚාරය හොඳට පැහැදිලි යාට. අපි ඉස්සරහට මේ චෛතසික ඉගෙන ගන්නවා පැහැදිලි විස්තර වශයෙන්. ඊට පස්සේ ප්‍රීතිය, සුඛ ඒකාග්‍රතාවය. මේ චෛතසිකයට හොඳට අර අතේ තියපු අපි කියන්නේ අතේ තියපු නෙල්ලි ගෙඩියක් වගේ පැහැදිලිව පේනවා. ඒ තියෙන මේ රේඛා ටික වගේ පැහැදිලිව පේනවා. එතකොට එයා දන්නවා මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත වූ ගැඹුරු සමාධියකින් යුක්ත සිතක් මට පහළ වෙලා තියෙනවා කියලා ඒ පුද්ගලයා දන්නවා. ඒකට කියන්නේ ප්‍රථම ධ්‍යානෙ, ဒုတိ ය ධ්‍යානෙද කියලා මේ ටෙක්නිකල් වචන ටික නොදන්නව වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා කන්ටෙක්ස්ට් එක දන්නවා. ඒ අදාළ නම් ටික ඉගෙන ගන්න ඉතින් ධර්ම ඉගෙන ගැනීම. පැහැදිලි ඇති නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ස්වාමීන් වහන්සේ දැන් අපිට දිගටම භාවනා කරනකොට යම්කිසි ටට්ටක් ගාලා වාඩි වෙච්ච ගමන භාවනාව හොඳට යනවා. ඊට පස්සේ දැන් මේ ලංකාවට එහෙම ගිහිල්ලා ආවම භාවනා කරන්න නැතුව ඉඳලා ආවම ඉතින් ආයේ ටිකක් හිත ආයෙ අර හිතපු තත්ත්වයට යන්න අමාරුයි. ඒ කියන්නේ එතකොට අපේ ධාන වගේ ඒව එච්චර හොඳට වැඩිලා නැහැ කියන එක දෙකෙන් කියන්නේ. මේකයි. Tamanට ධ්‍යානයක් ලැබිලා තියෙනවාද නැද්ද කියන එක තමන් ගුරු ඇසුරකින් හොඳට තීරණය කරගන්න ඕන දෙයක්. ධ්‍යානයක් ලැබුණා හෝ නොලැබුණා හෝ අපි ඕනෑම දෙයක් භාවිතා බහුලීකృత නොකරනකොට ඒක අපිට තියෙන වශීභාවය අඩු වෙනවනේ. ඒ නිසා තමයි හැම දෙයක්ම වශී කරන්න කියලා කියන්නේ. අපි භාවනා පැත්තකින් තියෙමු. හිතන්නකෝ අපි ෆිසිකල් එක්සර්සයිස් කරනවා කියලා. අපි උදාහරණයක් වශයෙන් දවසකට ජිම් එකේ විනාඩි 40ක් එහෙම නැත්නම් පැයක් එක්සර්සයිස් කරනවා. ඒක දිගටම කරගෙන ආවා. හැබැයි යම් හේතුවක් නිසා ඔක කඩා වැටෙනවා නවතිනවා. ඊට පස්සේ අපිට හිතෙනවද වෙනද වගේ කරන්න? නෑ ස්වාමීන් වහන්සේ. නෑ නේද? එහෙම. කරත් අපිට හිතෙන්නේ අයියෝ අද නම් පොඩ්ඩක් විනාඩි 10ක් කරා නම් ඇති. එහෙමනේ හිතෙන්නේ. එහෙම. ඒක ධානයේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි ධානය හෝ භවනාවේ ගැටලුවක් නෙමෙයි. අපි නැවත නැවත මේ නොකිරීම නිසා ඇති වෙන දෙයක්. අපි ගැන කවර කතාවද ආර්යයන් වහන්සේලාට පවා නැවත නැවත උන්වහන්සේලා ඵල සමාපatti වලට සමවැදී විදර්ශනා නොකරොත් එහෙම උන්වහන්සේලාට කැමැති පරිදි ඵල සමාපatti වලට සම්බන්ධින්න බෑ. ඒ නිසා ධ්‍යාන ලැබුව කෙනෙකුට නැවත නැවත මේ සමවැදීම සිද්ධ කරනවා. ඉතින් ජීවිතයක් රැකියාවක් කරමින් ගත කරන අපි ගැන කවර කතාවද? අනිත් දේ තමයි අපිට යම් දියුණුවක් ලැබුවයි කියලා
ඒක ස්ථිර නැහැ. අපේ හිත වැටෙන තැනක් තමයි අයියෝ මං දැන් මේ තැනින් වැටිලානේ කියලා. ඒක තමයි යථාර්ථය. මොකද වැටෙන්නේ නැති තියෙන්නේ ස්ථාන හතරයි. ඒ ස්ථාන හතර තමයි මේ මාර්ගසිත හතර. බෝසතාණන් වහන්සේලාත් අෂ්ට සමාපatti ලැබලා අහසින් යනවා. යනකොට මේ වැටෙනවා. ඒ නිසා ඔය ලෞකික රූපාවචර අරූපාවචර සිත් ඒ தත්තර වැටුණාට පස්සේ එයින් පහළට වැටෙන්නට පුළුවන්. ඒ නිසා ඒක තමයි යථාර්ථ කියලා අපි තේරුම් ගන්න. හැබැයි පහළට වැටෙනට ආය අපිට නැගිටින්න පුළුවන් කෙනෙක් අපි තියාගන්න ඕන. මොකද අපිට වෙන්නේ ඇත්තටම මේක සියුම් ක්ලේශයක්. ඒක මම දිගට ගියා මාතෘකාව. සියුම් ක්ලේශයක් අපිට යම් දියුණුවක් ලැබුවට පස්සේ ඒ දියුණුව අපි හැමදාම බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කියන ගතිය සියුම් කාමච්ඡන්දය. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අනිත් දේ තමයි අපි මේ යම් දියුණුවක් ලැබුවට පස්සේ ඒ දියුණුව හැමදාම එකට පවතින්නේ නැහැ කියන එක තමයි යථාර්ථය. ඒ දියුණුව අපට බලාපොරොත්තු වෙවි ඉන්නකොට අපට ඒ දියුණුව නොලැබෙනකොට හිතේ යම් අකමැත්තක් ඇති වෙනවා. යම් අපි කියනවා ඉරිටේෂන් ගතියක්. අපි කියන්නේ මේකට පාලි අරතිය. නොඇලීමක් ඇති වෙනවා. භාවනාවට ඇල්මක් නැති වෙනවා. මේකත් ක්ලේශයක්. ව්‍යාපාදේ සියුම් අවස්ථාවක්. එනිසා අපි තීරණය කරන්න ඕනේ. මම මොකද්ද කරන්න ඕනේ? කලින් ලැබිච්ච දියුණුව පතපතා ඉන්නවද? එහෙම නැත්නම් ඒ ගැන පසුතැවෙමින් ඉන්නවද? ඒක නෙමෙයි මං කල යුත්තේ. මේ වෙලාවේ මම භාවනාවේ නිරත වෙනවා. ඵලය ලැබෙනවා කියන එක ඉදාට තීරණය වෙයි. මට කරන්න තියෙන්නේ පැලේ හදලා වතුර දාලා පොහොර දාලා මේ වැට ගහලා ආරක්ෂා කරලා තියාගෙන ඉන්න. ගෙඩි ලැබෙනවා කියන එක ඒක ඉස්සරහට සිද්ධ වෙයි. නමුත් මගේ අතින් කරන්න ඕන ටික තමයි පැලිය ආරක්ෂා කරලා වතුර ටික පොහොර ටික දාන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති නේද උත්තරේ? එහෙම සවිනාංශ තෙරුවන් සරණයි. හරි අපි අද පාඩමට යමු. ඉතින් ඔන්නෝක තමයි මේක අතිරේක කාරණයක් පාදක සම්මසිත අධ්‍යාසයේ වශයෙන් කියලා දක්වලා තියෙන්නේ. ඊට කලින් මම මාර්ගසිත වලට යන්න කලින් පොඩි රූපයක් පෙන්වන්න. ඔගොල්ලෝ දකින්නවනේ. දැන් අපි කඩේකට ගිහිල්ලා අපි හිතමුකෝ මේ විදිහේ يعني අපි දන්නේ නැහැ මේ පෙට්ටියකින් පෙට්ටි වල දාලා තියෙන්නේ අපට ඕනේ අපේ කෑම මේසෙට අපිට භාජන ටිකක් ගන්න. කරේ සරන් ඩිෂස් ටිකක් හරි බෝල්ස් ටිකක් හරි මොනවා හරි ටිකක් ගන්න ඕනේ. ඉතින් අපි කඩේට ගිහිල්ලා බලනවා ලස්සන දේවල් තියෙනවා. ඉතින් සමහර දේවල් පෙට්ටි වල තියෙනවා. ඉතින් අපි එළියේ තියෙන දේවල් දැකලා ආයෙ කියනවා හරි හරි මට මේක දෙන්නෝ කියලා අපි ගන්නවා. හැබැයි අපි ඇවිල්ලා ඇරලා බලනකොට පේනවා මේ භාජනේ සිදුරු 3ක් තියෙනවනේ කියලා. අපි හිතාන් හිටියේ මේ හොඳ භාජනයක් කියලා හිතාගෙන හිටියේ. දැන් මොකද වෙන්නේ අපිට? දැන් අපිට වෙන්නේ මේ භාජනය ගැන තිබිච්ච ආසාව දුරු වෙනවා. ඇයි ඒ දුරු වෙන්නේ? මේ සිදුරු 3ක් තිබිච්ච හින්දා. අපේ ආසාව දුරු වෙන්නේ සිදුරු 3ක් සම්බන්ධයෙන්ද භාජනයේ සම්බන්ධයෙන්ද? හොඳට හිතන්න. සිදුරු 3 දැක්කට පස්සේ තමයි අපිට ඒ ගැන ඇල්ම නැති වෙන්නේ. ඒ වගේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය දැක්කට පස්සේ තමයි අපිට මේ ස්කන්ධ පංචකය ගැන තියෙන යම් බැඳීමක් තියෙනවා නම් අන්නේ බැඳීම දුරු වෙන්නේ. තව උදාහරණයක් කියන්න මේ උදාහරණ ටිකක් නොගැලපෙනවා වෙන්නත් පුළුවන් අපි නමුත් අටුවා වෙලා තියෙන ලස්සන උදාහරණයක්. හිතන්න අපිට හොඳ කෑමක් හම්බෙලා තියෙනවා. අපි හෝටල් එකකට ගිහිල්ලා එහෙම රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා අපි හොඳ කෑමක් ඕඩර් කරනවා.
හ්ම්. බැලූ බැල්මටම ඊටාම ප්‍රණීත කෑමක්. හ්ම්. ශ්‍රී ලංකාවේ කෙනෙකුට බලමුකෝ සමහර රටවල කෙනෙකුට මේක වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු බත් එක අපි මෙහෙම පේනවනේ. හ්ම්. බත් එක මැද අපි හැන්දෙන් ගන්න යනකොට මැද එක්කෝ මීයක් තම්බලා තියෙනවා. එහෙම නැත්නම් ගෙම්බෙක් තම්බලා. එහෙම නැත්නම් සර්පෙක් තම්බලා ඉන්නවා. හ්ම්. එහෙම නැත්නම් අපි නෝ වැරදිලා මේ කැරපොත් එක ඇතුලේ වැටලා ඉන්නවා. මොකද වෙන්නේ අපිට? හ්ම්. මීට දෙඩිය ගැඹුරු විදිහට තමයි මේ අටුවා විස්තර කරන මම චුට්ටක් ඒක වෙනස් කරා. අපිට පැහැදිලි කරගන්න. අපිට මේ කෑම ගැන තියෙන ආසාව අතහැරනවානේ. කෑමයි කෑම පිඟානයි ඔක්කොටම තියෙන ආසාව අතහැරෙනවා. ඇයි? අපි දකිනවා ඇතුලේ මලකුණක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසුචි ටිකක් තියෙනවා. ගොඩාක් බඩගින්න හිටිය වෙන්න පුළුවන්. නමුත් අපිට සම්පූර්ණ මේ ආහාර ගැන තිබිච්ච ආසාව අතහැරෙනවා. මේ වගේ තමයි මේ ස්කන්ධ පංචකය අපි දකිනවා බොහෝම ලස්සන දෙයක් විදිහට ප්‍රණීත දෙයක් විදිහට සැප දෙන දෙයක් විදිහට හැබැයි යථාර්ථයේ වැහිලා තියෙනවා. යථාර්ථය දකින්න නම් අපි නුවණින් අවුස්සල බලන්න ඕනේ. නුවණින් ගැඹුරට කිමිදිලා බලන්න ඕනේ. අන්න එතකොට අපට ඇත්ත යථාර්ථය මේක පේන්න ගන්නවා. සුබ දෙයක් නෑ ගන්නට. හැම වෙලේම වෙනස් වෙවි පවතී. සැපක් කියලා ගන්න දෙයක් නෑ. මමයි මාගේ වසඟේ කියලා ගන්න දෙයක් නෑ. කියලා අපිට වැටහෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේ ආහාරය ගැන අපිට තිබිච්ච ඇල්ම නැති වුණා වගේ මාර්ගසිත පහළ වෙනකොට මේ ස්කන්ධ පංචකය සම්බන්ධයෙන් යම් බැඳීමක් ඇලීමක් තියෙනවා. එය දුර වෙලා යනවා. නැවත නූපදනා පරිදි දුර වෙලා යනවා. ඒක තමයි අපි මාර්ගසිත පහළ වීම කියලා කියන්නේ. මේ උපමා තව දුරටත් අපිට ගැඹුරට කතා කරන්න පුළුවන් බොහොම සරලව විස්තර කළේ. අපි අපේ පාඩමට යමු. ඒ විදිහටම ඵලසිත හතරත් ධ්‍යාන වශයෙන් බෙහෙදයට පැමිණෙනවා. විස්තර කරනකොට අපිට ලෝකෝත්තර විපාකසිත 20ක් තියෙනවා. සෝවාන් අර විදිහටම දක්වලා නැති වෙදි මෙතන. අර විදිහටම තමයි ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි ඵලසිත. ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි ද්විතිය ධ්‍යාන සෝතාපට්ටි ඵලසිත. තෘතිය ධ්‍යාන සෝතාපට්ටි ඵලසිත. චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි ඵලසිත. පංචම ධ්‍යාන සෝතාපට්ටි ඵලසිත කියලා ඵලසිත සෝතාපට්ටි ඵලසිත පහයි. ඒ විදිහටම සකෘදාගාමී ඵලසිත පහයි. ඊළඟටම අනාගාමී ඵලසිත පහයි. අරිහත් ඵලසිත පහයි. ඔක්කොම ඵලසිත 20ක් වෙනවා. මොන ඔය විදිහට තමයි මාර්ගසිත 20 ඵලසිත 20 අපට බෙදලා දක්වන්නේ. එතකොට 40ක් තියෙනවා. ලෝකෝත්තර සිත 40 ප්‍රථම ධ්‍යාන සිත 8යි. ද්විතිය ධ්‍යාන සිත 8යි. තෘතිය ධ්‍යාන සිත 8යි. චතුර්ථ ධ්‍යාන සිත 8යි. අන්න මෙන්න මෙතන තමයි අපිට වැදගත් වෙන්නේ වේදනා බෙහෙදේ. නැවතත් මම මේක පැහැදිලි කරන්නම්. ප්‍රථම ධ්‍යාන සිත 8 මොනවද? ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි සකදාගාමි සෝතාපට්ටි මාර්ගසිත සකෘදාගාමි මාර්ගසිත අනාගාමි මාර්ගසිත අරියත් මාර්ගසිත. ඒ විදිහටම ද්විතිය ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත සකෘදාගාමි මාර්ගසිත අනාගාමි මාර්ගසිත අරියත් මාර්ගසිත. විදිහටම ප්‍රථම ධ්‍යාන අනාගාමි සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මාර්ගසිත. ඊළඟට ප්‍රථම ධ්‍යාන අරියත් මාර්ගසිත. ඔන්න ඔය විදිහට ප්‍රථම ධ්‍යාන සිත් 8ක් එනවනේ අපිට. ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මාර්ගඵල. ප්‍රථම ධ්‍යාන සකෘදාගාමි මාර්ගඵල.
ප්‍රථම ධ්‍යාන අනාගාමි මාර්ගඵල. ප්‍රථම ධ්‍යාන අරිහත් මාර්ගඵල. සිත් 8ක් එනවනේ. එතකොට ප්‍රථම ධ්‍යාන සිත් 8යි. ද්විතිය ධ්‍යාන සිත් 8යි. තෘතිය ධ්‍යාන සිත් 8යි. චතුර්ථ ධ්‍යාන සිත් 8යි. එතකොට 8 වරක් 4 32යි. ඒතර සෝමනස් සාගත සිත් තියෙනවා මේ 40 32ක්. පංචම ධ්‍යාන සිත් උපේක්ෂා සාගතයනේ. එතකොට උපේක්ෂා සාගත සිත් ලෝකෝත්තර සිත් 8යි. උපේක්ෂා සාගත සෝතාපට්ටි මාර්ග ඵල. උපේක්ෂා පංචම ධ්‍යාන අවුරුදාගාමි මාර්ගඵල. පංචම ධ්‍යාන අනාගාමි මාර්ගඵල. අරියත් මාර්ගඵල පංචම ධ්‍යාන. එතකොට උපේක්ෂා සාගත සිත් 8යි. ඔන්න ඔය බෙහෙදේ අපිට ඉදිරියට ඉතාම වැදගත් වෙනවා චෛතසික පාඩමේදී. මොකද අපි ධ්‍යානාංග ගැන කතා කරනකොට චෛතසිකත් එක්ක කතා කරනකොට කතා කරන්නේ මේ ධ්‍යාන ભેදයේ විදිහට. ඊළඟට අපි මහත්ගත් සිත් 27 මොනවද කියලා මතක ඇති. මොනවද මේ 27? රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි. මේ ටික තමයි මහත්ගත් සිත් 27 කියලා දක්වන්නේ. ඊටම ලෝකෝත්තර සිත් 40ක් තියෙනවානේ. ලෝකෝත්තර සිත් 40ත් එක්ක ඔක්කොම එනවා සිත් 67ක්. මේ සිත් 64 අපි කියනවා ධ්‍යාන සිත් කියලා අර්පණා සිත් කියලා කියනවා. ඉතින් ලෝකෝත්තර සිත් වලට මෙතන අපි ධ්‍යාන කියන පදයේ අර්පණා කියන පදයේ යෙදෙනවා. දැන් යෙදෙන්නේ බොහෝ කෙලෙස් සම්පූර්ණයෙන්ම කපා දානවා. පච්චනික ධර්මයෙන් සම්පූර්ණ විනාශ කරනවා. ඒ අර්ථයෙන් තමයි අපි යෙදෙන්නේ. ඊළඟට ප්‍රථම ධ්‍යාන අපි ඉස්සරහටම වගුවක්කින් පැහැදිලි කරලා දෙන්නම් අපේ හිතවත් මහත්මයෙක් හදපු සටහනක් මාත් එක්ක බෙදලා දීලා තියෙනවා මම ඒක ෂෙයා කරන්න. ඒකේ තියෙන වගුවත් එක්ක අපිට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. ප්‍රථම ධ්‍යාන සිත් 11ක් තියෙනවා. කොහොමද මේ 11ක් වෙන්නේ? දැන් ලෝකෝත්තර පැත්තේ ප්‍රථම ධ්‍යාන සිත් කීයක් තියෙනවද? 8ක් තියෙනවනේ. සෝවාන් මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරිහත් මාර්ගඵල. දැන් 8යි. ඊළඟට යමු අපි රූපාවචර පැත්තට. රූපාවචර පැත්තේ ප්‍රථම ධ්‍යාන කුසල් සිත තියෙනවා. ප්‍රථම ධ්‍යාන විපාක සිත තියෙනවා. ප්‍රථම ධ්‍යාන ක්‍රියා සිත තියෙනවා. 8යි 3යි 11යි. ඒ විදිහටම ද්විතිය ධ්‍යාන මාර්ගඵල සිත් 8යි. රූපාවචර කුසල විපාක ක්‍රියා 3යි. 8යි 3යි 11යි. ඒ විදිහටම තෘතිය ධ්‍යාන සිත් 11යි. චතුර්ථ ධ්‍යාන සිත් 11යි. මම වගුවට එන්නම් ඉස්සරහට. නමුත් වගුවට යන්න කලින් උත්සාහවත් වෙන්න හිතින්ම මේ ටික දැනගන්න තේරුම් ගන්න. පංචම ධ්‍යාන සිත් 23ක් වෙනවා. කොහොමද 23ක් වෙන්නේ? ලෝකෝත්තර වල තියෙනවනේ කීයක් තියෙනවද? ලෝකෝත්තර වල සිත් 8ක් තියෙනවා. මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඊළඟට අපිට කෙලින්ම පංචම ධ්‍යාන සිත් අපිට ඇහෙන්න පුළුවන් අපි කලින්ම ඉගෙන ගත්තා. කොහොමද ඉගෙන ගත්තේ? පංචම ධ්‍යාන සිත් වල රූපාවචර වල 3යි. ඊළඟට අරූපාවචර 12ම පංචම ධ්‍යාන ගණයට ගන්නේ 15ම අපි ගන්න පංචම ධ්‍යාන ගෲප් එක යටතට දාලා. ඒතර 15යි. ඒ 15යි 8යි 23. ওই විදිහට තමයි පංචම ධ්‍යාන සිත් 23 එන්නේ. සටහනකට යමු වෙමු. ඕගොල්ලන්ට පේනවද මේ සටහන වගුවක් තියෙන සටහන? එහෙමයි හම්තුරා. පේනවා. පේනව නේද? එහෙමයි. පේනවා. ඒතකොට දැන් බලන්න ප්‍රථම ධ්‍යාන. පළමු ධ්‍යානයේ සෝතාපට්ටි මාර්ගසිතයි. සකෘදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරිහත් මාර්ගසිත. ඵලසිත සෝතාපට්ටි ඵලසිත, සකෘදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරිහත් ඵලසිත කොහොම ප්‍රථම ධ්‍යානයේ පැත්තට එනකොට 8ක් තියෙනවා. 8යි sorry. ද්විතිය ධ්‍යානයේ ඒ විදිහටම දෙවෙනි ධ්‍යානයේ සෝතාපට්ටි මාර්ගසිත, සකෘදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරියත් මාර්ගසිත. 4යි. දෙවෙනි ධ්‍යානයට අදාළව සෝතාපට්ටි ඵලසිත, සකෘදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරිහත් ඵලසිත 8යි. දෙවෙනි ධ්‍යානයට එනකොට සෝතාපට්ටි මාර්ගසිත, සකෘදාගාමි මාර්ගසිත, අනාගාමි මාර්ගසිත, අරිහත් මාර්ගසිත 4යි. සෝතාපට්ටි ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, අරිහත් ඵල වෙන 8යි.
චතුර්ථ ධානය වෙන්න ඕනේ. චතුර්ථ ධානයේ සෝතාපට්ටි මාර්ගසිත, සකෘදාගාමි මාර්ග, නාගාමි මාර්ග, අරිහත් මාර්ග, ඊළඟට සෝතාපට්ටි ඵල, සකෘදාගාමි ඵල, නාගාමි ඵල, අරිහත් ඵල 8යි. පංචම ධානයේත් ඒ විදිහටම සෝතාපට්ටි මාර්ග, සකෘදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග. කරයි සෝතාපට්ටි ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, අරිහත් ඵල. එතන ඔක්කොම 8 ගානේ 8 වරක් 40ක් එනවා. ඊළඟට අපි යමු සෝතාපට්ටි සිත් ගාන බලන්න. සෝතාපට්ටි මාර්ග සිත් කීයක් තියෙනවද? මෙතන 5ක් තියෙනවා. හ්ම්. ප්‍රථම ධ්‍යාන, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, පස්වෙනි ධ්‍යානෙ. මාර්ග සිත් 5යි. ඒ විදිහටම සෝවාන් ඵල සිතුත් 5යි. සකෘදාගාමීත් ඒ විදිහටම පළමු, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි වශයෙන් මාර්ග සිත් 5යි, ඵල සිත් 5යි. අනාගාමීත් ඒ විදිහටම මාර්ග සිත් 5යි, අනාගාමී ඵල සිත් 5යි. අරියත් ඒ විදිහටම අරියත් මාර්ග සිත් 5යි, අරියත් ඵල සිත් 5යි. ඊළඟට අපි තවත් ඊළඟ බෙහෙදයට යමු. අකුසල් සිත් 12 වෙනසක් නැහැ. අහේතුක සිත් 18 වෙනසක් නැහැ. කාම සෝබන සිත් 24 වෙනසක් නැහැ. රූපාවචර සිත් 15 වෙනසක් නැහැ. අරූපාවචර සිත් 12 වෙනසක් නැහැ. වෙනසක් වෙන්නේ ලෝකෝත්තර සිත් වල විතරයි. කෙටි ක්‍රමයට අනුව ලෝකෝත්තර සිත් 88යි, ඔක්කොම සිත් 89යි. විස්තර ක්‍රමයට අනුව ලෞකික සිත් එනවා මෙතෙන්ට එනකන් 81ක් එනවා. ලෝකෝත්තර සිත් 40 81ට එකතු වුණාට පස්සේ 121ක් එනවා. ඒ විදිහට තමයි අපි කෙටි ක්‍රමයේ සහ විස්තර ක්‍රමයේ වශයෙන් සිත් ටික අපි බෙදා දක්වලා තියෙන්නේ. ඊළඟට අපි ධ්‍යාන ભેදයට බලමු. මෙන්න මේ ටික අපි හොඳට මතක තියාගන්න ඕනේ. ප්‍රථම ධ්‍යාන තියෙනවා කුසල විපාක ක්‍රියා 3යි. ඊළඟට ලෝකෝත්තර පැත්තට එනකොට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගසිත 4යි. ඵලසිත ප්‍රථම ධ්‍යාන, සෝතාපට්ටි, සකෘදාගාමි, අනාගාමි, අරිහත් 4යි, 8යි. 3යි, 8යි, 11යි. ওই විදිහට තමයි ප්‍රථම ධ්‍යානසිත 11ක් දක්වන්නේ. මේ විදිහටම ဒုတိ ය ධ්‍යානසිත රූපාවචර කුසල විපාක ක්‍රියා එතන 3යි. ඊළඟට සෝවාන් මාර්ග, සකෘදාගාමි මාර්ග, අනාගාමි මාර්ග, අරිහත් මාර්ග 4යි. මේ විදිහටම ඵල 4යි, 8යි, 3යි, 11යි. තෘතිය ධ්‍යානසිත රූපාවචර කුසල විපාක ක්‍රියා 3යි. මාර්ගසිත 4යි, ඵලසිත 4යි, 8යි, 3යි, 11යි. චතුර්ථ ධ්‍යාන කුසල විපාක ක්‍රියා 3යි. මාර්ගසිත 4යි, ඵලසිත 4යි, චතුර්ථ ධ්‍යානසිත 11යි. ළඟට පංචම ධ්‍යාන. මෙතන තමයි ටිකක් අපි අවධානය දෙන්නට ඕනේ. රූපාවචර කුසල විපාක ක්‍රියා 3යි. දසරූපාවචර වල කුසල 4යි, විපාක 4යි, ක්‍රියා 4යි, 12යි. 12යි, 3යි, 15යි. ඊළඟට පංචම ධ්‍යාන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගසිත 4යි, ඵලසිත 4යි. එතකොට මෙතන 15යි, 8යි, 23යි. එතකොට ධ්‍යාන සිත් වශයෙන් ගන්නකොට මෙතන ප්‍රථම ධ්‍යාන 11යි, ද්විතිය ධ්‍යාන 11යි, තෘතිය ධ්‍යාන 11යි, චතුර්ථ ධ්‍යාන 11යි, 44යි, 44යි, පංචම ධ්‍යාන 23යි, 67යි. ඔය විදිහට තමයි මේ ධ්‍යාන ભેදය අපි ඉගෙන ගන්නට ඕනේ. ඉතින් අපේ හිත කම්මැලි කරගන්න හොඳ නැහැ, මැලි වෙන්න හොඳ නැහැ. ධර්මයේ මෙහෙම බෙද බෙදා දක්වන්න මේ නුවණ එන්න දියුණු වෙනවා. ඇත්තටම අපි සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන මට්ටමින් නෙමෙයි මේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් අභිධර්ම පිටකේ ඉගෙන ගන්නකොට අපි මීට වැඩිය සිත් බෙද බෙදා තව විස්තර වශයෙන් බෙද බෙදා දක්වනවා. අපි බොහොම මධ්‍යම මට්ටමකින් තමයි මේ අවස්ථාවේ කතා කරගෙන යන්නේ. නිසා හිතන්න එපා මේක ගොඩාක් ගැඹුරුයි කියලා. මේ අපි කතා කරන්නේ ඊටාම සරල මට්ටම. ඊට වැඩිය තව ගැඹුරට සිත් බෙද බෙදා දක්වන්න පුළුවන් අපිට. මේ ටික තමයි අපි මතක තියාගන්න ඕනේ කරුණු කාරණා වශයෙන්.
එහෙනම් අපි අපේ සටහනට යමු වෙමු. ස්වාමීන් වහන්සේ ඒ හ්ම්. ධාන සිත් හැටියට බෙදලා ගන්නේ විස්තර ක්‍රමයේදී විතරයි. එහෙමද? පොඩ්ඩක් ආයෙත් කියනු ප්‍රශ්නේ. ඒ කියන්නේ ධාන හැටියට සිත් දැන් ඒ 67 වෙන් කරලා ගත්තේ විස්තර ක්‍රමයේදී විතරයි. එහෙම ඔව් නේද? විස්තර ක්‍රමෙදි විතරයි. එහෙමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හ්ම්. එතකොට අර අරූපාවචර කුසල් විපාක ක්‍රියා ඔක්කොම උපදින්නේ ඉහළම ධානය තලවල නේද ස්වාමීන් වහන්සේ? ඉහළම ධ්‍යානතල. හරි දැන් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං. සිත් සියල්ල ගණන් ගැනීමේදී සංක්ෂේප විස්තර වශයෙන් අපි මේ ක්‍රම දෙකටම ඉගෙන ගන්න ඕනේ. සංක්ෂේප ක්‍රමයට සිත් 89, විස්තර ක්‍රමයට 121යි. ඉදිරියේ නොඑක් තැන්වලදී මේ පොතේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ මේ විස්තර ක්‍රමයට අනුව. ඒ නිසා චිත්ත විභාගයේ ප්‍රගුණ කරගත යුතුය. මම කියන දෙයක් නෙමෙයි. අභිධර්ම පිටකේ තාම ගැඹුරට ඉගෙනගත්ත ලංකාවේ පහළ වෙච්ච මහා ධර්මදර මේ ඔක්කොම ගරු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියන දෙයක්. ඉදිරියට යනවා නම් අපි චිත්ත විභාගයේ ප්‍රගුණ කරගන්නට ඕන. කාමාවචර සිත් 54යි පැහැදිලි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි, සිත් 121යි. ළඟට අකුසල් සිත් 12යි, කුසල් සිත් දැන් මේක Tamanට තියෙන අභ්‍යාසයක්. දැන් අපි කරන්නේ ඊළඟ සතිය අපි බලමු උත්තර ටික. කොහොමද කුසල් සිත් 30ක් වෙන්නේ? කොහොමද විපාක සිත් 52ක් සොරේ? කොහොමද විපාක සිත් 52ක් වෙන්නේ? කොහොමද ක්‍රියා සිත් 20ක් වෙන්නේ? ක්‍රියා සිත් විතරයි අපි කලින් කතා කරන්නේ. කුසල් සිත් 30ක් වෙන්නේ කොහොමද? විපාක සිත් සත්තිසක් වෙන්නේ. මෙතන වැරදිලා. ඒක හදාගන්න. ඒක තමයි මුද්‍රණ දෝෂ තියෙනවා. උත්තර මුද්‍රණ දෝෂ තියෙනවා. කුසල් සිත් 37ක් එන්න ඕනේ ඈ. මේක හදාගන්න ඕගොල්ලෝ තමන්ගේ සටහනේ. කුසල් සිත් 37යි විපාක සිත් 52ක් වෙනවා. කොහොමද මේක වෙන්නේ කියලා තමන් අභ්‍යාස කරලා බලන්න. ඊළඟට ඔක්කොම සිත් දිහා බලනකොට මේකට වෙලා යනවා. සෝමනස්සාගත සිත් 63ක් එන්න ඕනේ. උපේක්ෂාසාගත සිත් 55ක් එන්න ඕනේ. දෝමනස්සාගත සිත් 3ක් එන්න ඕනේ. ඒක අපි ගන්නේ කාය විඥාන සුඛ සාගත දුක්ඛ සාගත දෙක සෝමනස්ස දෝමනස්ස දෙකට බෙදලා ගන්න. එහෙම නැත්නම් අපිට කෙලින්ම සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා සුඛ දුක්ඛ කියලා බෙදන්නත් පුළුවන්. දැන් බලන්න කොහොමද මේ සිත් ඊළඟට තමන් අභ්‍යාස කරලා බලන්න කොහොමද කුසල් සිත් 37ක් වෙන්නේ විපාක 52ක් වෙන්නේ. සෝමනස්ස සාගත 63ක් වෙන්නේ උපේක්ෂා සාගත 55ක් වෙන්නේ. ඒක තමන් හිතලා බලන්න. නිතරම මම කියන දෙයක් තමයි පොලේක ලියන්න කලින් මේ ටික හිතින්ම දකින්න උත්සාහවත් වෙන්න. බැරි නම් ඊට පස්සේ කොලේකට ගිහිල්ලා කොලේක ලියන්න යන්න. මොකද මෙහෙම මතක් කරගත්තාට පස්සේ අපිට ඉස්සරහට ඉගෙන ගන්න හරි පහසුයි. මොකද අපේ බ්‍රේන් එකේ වෙනම පාර්ට්ස් ටිකක් හැදෙනවා. අපි බ්‍රේන් එකේ මේ පාර්ට්ස් හැදිලා නැති වුණාට පස්සේ අපිට මේක අමාරු. මේ වය වෙන්න බෑ. වය වෙලා පාර්ට්ස් ටික හැදෙන්න ඕනේ. හරි ප්‍රශ්න ටිකත් අපි පස්සේ කතා කරමු. දැන් අපි අද දවසේ වෙනකොට පළවෙනි පාඩම අපි අවසන් කළා. අවසන් කළාම නෙමෙයි හැබැයි. මේ පාඩමේ අපිට ප්‍රශ්න කතා කරන්න තියෙනවා. ඊළඟට දෙවෙනි පාඩමට යන්න කලින් පළවෙනි පාඩමේ සමාලෝචනයක් අපි සිද්ධ කරනවා. මේ මාසේ අවසානයේදී පොඩි විවේකයක් ගන්න මගේ විභාග කටයුතු වෙන නිසා මම සතියක් දෙකක් වගේ පන්තිය නවත්තාවි. ඊට කලින් ඕගොල්ලන්ට ප්‍රශ්න උත්තර කතා කරන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න වාරයක් දාගන්න පුළුවන්. ඊළඟ වතාව මට හිතෙන්නේ පාඩම පටන් ගන්න කලින් අපි සියල්ල සමාලෝචනය කරොත් හොඳයි, සමරයිස් කරොත් හොඳයි. මොකද නැත්නම් අපිට අමතක වෙන්න පුළුවන්. මොකද ඊළඟ සතිය අපිට සමරයිස් එකක් කරන්න පුළුවන්. ඊළඟ සති දෙකකින් විතර ආපු ගන්නකොට අපිට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මගේ අදහස නම් විවේකයෙන් පස්සේ සමාලෝචන පාඩම කරලා පටන් ගන්න එක හොඳයි කියන තැන මම ඉන්නේ.
මුලින්ම මොනවාද අදහස් තියෙනවා ගෲප් එකේ දාන්න මේ ඊළඟ සතියේ බොහෝ දුරට මේ පළවෙනි පාඩමේ තියෙන අපිට ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මොන හරි අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න දැන් හරි නැත්නම් ගෲප් එකේ හරි. දැන් අද කතා කරපු එකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒත් දැන් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට මං හිතන්නේ පන්තියක් මිස් වුණා. මට ඒ ශෝභන සිත් 12 කියලා ගන්න එක අරූපාවචර කුසල් විපාක ක්‍රියා ඒ 12ද එහෙමද? මම සටහන් අශෝභන කියන්නේ අශෝභන ශෝභන කියනකොට අකුසල් සිත්නේ ස්වාමීන් වහන්සේ අශෝභන සිත් 12 නේද? හරි ඔව් අශෝභන කියලා කියන්නේ අකුසල් සිත් ටිකයි ඊළඟට අහේතුක සිත් ටිකයි. අකුසල 12යි අහේතුක 30යි. sorry අහේතුක 18යි 30යි. ඒක ඒ 30ක් සිත් ටික වෙනවා තමයි අපි අශෝභන. අශෝභන කියලා කියන්නේ. අශෝභන 30ක් එතකොට. ඔව්. එතකොට ශෝභන වෙන්නේ ස්වාමීන් වහන්සේ අරූපාවචර කුසල් සහ රූපාවචරත් ශෝභන ගණයට යනවද? ඔව් සෝබන කියලා කියන්නේ ඒවට සෝබන චෛතසික තියෙන නිසා. සෝබන චෛතසික අපි ඉස්සරහට ඉගෙන ගන්නවනේ. ඒ තමයි ශ්‍රද්ධාව, ප්‍රඥාව මෙන්න මේවා සෝබන චෛතසික. ඒතකොට කාම සෝබන චෛතසික අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. මොකද අර ඒ කලින් සුමානේකේ ස්වාමීන් වහන්සේ අර අන්තිම ප්‍රශ්නේ වගේ එකේ සිත් 89 බෙදලා තිබුණා අහේතුක සහේතුක ශෝභන අශෝභන ලෞකික ලෝකෝත්තර කියලා. එතකොට අහේතුක සහේතුක ටික පහසුයි. මේ ශෝභන අශෝභන දැන් ලෞකික කිව්වා ලෝකෝත්තර කිව්වම 8යි එතන තිබුණේ. අනිත් ටිකේ නම්බර්ස් පොඩ්ඩක් ඒ ටික මට තේරුන්නේ නැහැ එච්චර. හරි මම පැහැදිලි කරනවා. ඒ තමයි අශෝභන වශයෙන් ගන්නකොට අශෝභන ටික කියලා ගන්නේ සෝබන චෛතසික නැති ඒවා. සෝබන චෛතසික තියෙන්නේ මහා කුසල් වල ඉඳලා ඉස්සරහට යනකොට තමයි කාම සෝබන ඉඳලා ඉස්සරහට යනකොට තමයි. සෝබන කියලා කියන්නේ අකුසල් සිත් 12යි අහේතුක සිත් 18යි. මේ ටික එකතු වුණාට පස්සේ 30යි. මේ සිත් 30 තමයි අපි අශෝබන සිත් කියලා කියන්නේ. සෝබන සිත් කියලා කියනකොට කාම සෝබන සිත් තියෙනවනේ 24ක්. එමය. ඊළඟට රූපාවචර සිත් තියෙනවනේ 15ක්. 15ක්. අරූපාවචර සිත් 12ක් තියෙනවනේ. 12යි. ලෝකෝත්තර සිත් අපි ගමු කෙටියෙන් 8ක් කියලා. එහෙමයි. ඒ ටික ඔක්කොම අපි කතා කරන්නේ සෝබන සිත් වශයෙන්. අහේතුක වලින් එහාට යනකොට ඔක්කොම සිත් සෝබන. පැහැදිලිද දැන්? එහෙමයි. පැහැදිලි. එතකොට අර ක්‍රියා සිත් 3 ස්වාමීන් වහන්සේ අහේතුක සිත්වල තියෙන ඒ එකයිනේ සෝමනස්ස සාගත. එතකොට ඒක රහතුන් වහන්සේ කෙනෙකුට ඇතිවන සිතක් කියලා නේද කිව්වේ ස්වාමීන් වහන්සේ? ඒතර ඉතුරු සිත් දෙකම අහේතුක සිත් දෙකක්. ඒ දෙකත් රහතුන් වහන්සේලාට ඇති වෙන්නේ නැහැ. ඒක අහේතුකයි නේද? එතකොට නෑ ඒ සිත් ඇති වෙනවා. චිත්ත වීති ගැන ගන්නත් අපිට තේරෙනවා. උපේක්ෂා සාගත සිත් දෙකක් එතන. එතන පංචද්වාර වර්ජන හිතයි මනෝද්වාර වර්ජන හිතයිනේ. එහෙමයි. ඒකට අහේතුක සිත් අහේතුක ක්‍රියාසිත තුන බලනකොට මේ සිත් තුනෙන් හසිතුප්පාද සිත ඇති වෙන්නේ රහතන් වහන්සේලාට පමණයි. එහෙමයි. අනික් සිත් දෙක රහතන් වහන්සේලාටත් ඇති වෙනවා ආර්යයන් වහන්සේලාටත් ඇති වෙනවා පෘථග්ජන පුද්ගලයන්ටත් ඇති වෙනවා. ක්‍රියාසිත ඔක්කොම 20ක් තියෙනවානේ. එහෙමයි. ඒ ක්‍රියාසිත 20න් පෘථග්ජන පුද්ගලයන්ට ඇති වෙන්නේ පංචද්වාර වර්ජන සහ මනෝද්වාර වර්ජන කියන මේ සිත් දෙක විතරමයි. එහෙමයි. කසිතුප්පාද සිත රූපාවචර ක්‍රියාසිත අරූපාවචර ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේලාට විතරමයි. එහෙමයි. ඒතකොට රහතන් වහන්සේ කියලා නෑ. ඒ වගේ අහේතුක සිත් ඒ දෙකත් පහළ වෙනවා. පහළ වෙනවා. මොකද පංචද්වාර يعني චිත්ත වීති ඉගෙන ගන්නකොට රූපාරම්මණයක් එනකොට භවංගේ හැප්පිලා චුට්ටක් බලන්න පළවෙනි පාඩම් අපි චුට්ටක් විස්තර කරා චිත්ත වීති. ඒතර පංචද්වාර වර්ජන හිතෙන් තමයි අදාළ ආරම්මණය දෙසට යොමු කරවන්නේ. එතකොට ඒක රහතන් වහන්සේලාට ඒ චිත්ත වීතිය පහළ වෙන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ චිත්ත වීතියේ ජවන අවස්ථාවේ තමයි ක්‍රියාසිත පහළ වීම සිද්ධ වෙන්නේ. හොඳයි. එහෙමයි හඳුනන. මනෝද්වාර වර්ජනෙත් ඒ විදිහටයි යම් චිත්ත වීතියක් එහෙම පංචද්වාර වර්තමාන නොවිච්ච පංචද්වාර
පංචාරම්මණයක් නොවන අවස්ථාවලදී. අතීත ආරම්මණයක් හෝ වේවා වෙනත් ධර්මාරම්මණයක් අවස්ථාවකදී මනෝද්වාර වර්ජණයෙන් තමයි චිත්ත වීතිය පටන් ගන්න. ඒ නිසා ඒ සිත් දෙක හැම කෙනෙකුටම අවශ්‍ය ක්‍රියාසිත දෙකක්. තමුණක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ගැටලු. ඕගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ලියාගන්න මේ පොතක. මොකද අපි ඊළඟ සතියේ කතා කරමු, සාකච්ඡා කරමු. ඊළඟට බොහෝ දුරට මම සතියක දෙක විවේකයක් ගනීවි. ඒ කාලය තුළද නැවත පළවෙනි මුල් පාඩම් ටික සම්මර්ෂණය කරගන්න. සම්මර්ෂණය කරලා අපිට දෙවෙනි පාඩමට යන්න පුළුවන්. අපි අදට එහෙනම් අවසන් කරමුද? ප්‍රශ්න නැත්තම්. ඉතින් අද දවසේ අපි ලෝකෝත්තර ස්ථිති විස්තර ක්‍රම ඉගෙන ගත්තේ. මේ වෙනකොට අපි අභිධර්මයේ විධර්මාර්ථ සංග්‍රහයේ චිත්ත පරිච්ඡේදය කියන පළවෙනි පාඩම අවසන් කළා. ඒ නිසා සතුටු වෙන්න. පියවරෙන් පියවර අපි හිමීට තමයි මේ ගමන යන්නේ. ඉතින් අපිට මේ වෙනකොට දැන් සිත් 89 ගැන 120 ගැන හොඳ දැනීමක් තියෙනවා. මේ දැනීම අපි නැවත මතක් කරගන්න ඕනේ. මතක් කර නැවත මේ හිතේ අමතක නොවි ස්ථිර ස්වභාවයට ඇති කරපත් කරගන්න උත්සාහවත් වෙන්න. ඒකට කාලයක් යනවා. ඊළඟ දවසේ අපි තියෙන ප්‍රශ්න කතා කරමු. කතා කරලා අපි යම් සමාලෝචනයක් කරමු කාල වේලාව අනුව. අද දවසේ අපි මේ සිද්ධ කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පරං. ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීනි වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. Na 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 na.